ඔන්න බලාගන්න දැන් මේකට මම එකතු කරගෙන තියෙනවා ලූණු කෑල්ලක් අරගෙන පොඩි ලූණු ගෙඩියක් අරගෙන පොඩියට හීනියට ගාලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා යෝගට් තියෙනවා සුදු ලුණුත් ඒ වගේ ඊනට තරල ගන්න බැන්න අර කැරට් ගාන එකෙන් ගාලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කොත්තමල් මේ සූදුරු කොළ තියෙනවා. ඒතර මම ඒකට මේකතු කරගන්නවා ගම්මිරිස් ටිකක්. ඒතර මේකෙන් ඇවිල්ලා මම ඇඳක් විතර එකතු කරගන්නවා. මොන බලාගන්න මේකෙන් මම ඇඳි දෙකක් එකතු කරගන්නේ. ඇඳක් මන්දි මට මේක යෝගට් එකතු කරලා තියෙන ප්‍රමාණයට ඇඳක් මන්දි. මේක ඇවිල්ලා රටකජු වලින් හදන ක්‍රීම් එකක් ඔයාලා දන්නවා ඇති ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. මේ රටවල මේ මිනිස්සු කනවා. ඔන්න ඒකෙන් එකතු කරගත්ත ඇඳි දෙකක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු කුඩු ටිකක්. දෙයි හැඹුල් ටිකක් එකතු කරගමු. ඊට පස්සේ අපි දැන් මේ ටික දෙයි හැඹුල් එකතු කරලා පස්සේ ඔන්න මේ ටික දැන් මම කවලම් කරගන්නවා. දැන් මම ඒකට විනාගිරි බින්දු දෙකක් විතර එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා කවලම් කරගත්තොත් මේක ඇත්තටම හරි රසයි මේ සෝස් එක.